ඉතින් මේ වෙනකොට ඔය පැත්තේ ප්‍රීතියත් ඒ වගේම ලද ජයග්‍රහණය පිළිබඳවත් සියතින් දැකලා ඒ සතුට ප්‍රකාශ කරන්න රාම අපි අහගෙන ඉන්නවා. ඇත්තටම මේ අතල සියලු දැන් මාධ්‍යවේදියෙක් විදිහට නෙමෙයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට අපිට ආඩම්බරයක් තියෙනවා. අතල ඔබටත් මටත් අපි දන්න මාධ්‍ය කලාව පමණයි. නමුත් අපිට යුද්ධ කරන්න බෑ. නමුත් අපිට මව්බිම වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. ඒ දේ කරාගෙන සතුටක් තියෙනවා. අපි හැමෝටම අපි ලැබපු අධ්‍යාපනයෙන් අපේ රැකියාවෙන් අපේ මව්බිමට කරන්න පුළුවන් උපරිම දේ මම දන්නේ ලබන්න පුළුවන් උපරිම සතුටය අපි අපේ රටට ණය නැහැ කියලා අපට සතුට වෙන්න පුළුවන්. අපි යමක් කරා අපේ ජාතික රූපවාහිනිය අපි නිර්මාණය කරපු දැන අපට නමක් ගොන්නගලා දුන්නු ජාතික රූපවාහිනිය අපේ බලාපොරොත්තුනේ ජාතික කර්තව්‍ය අපි ඉෂ්ට කරා කියන සතුටක් තියෙනවා. ඒ වගේම අතේල අපි අද කියනවා මුලතු ජයග්‍රහණයක් අපි රට වලින්ම කියනවා අනිවාර්යයෙන්. රාමා ඒ වගේම මේ කිලිනොච්ච අත්පත් කරගැනීමේ අවසන් අද දවසේ කෙරුණ මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල පරාජයන් අත්පත් කරමින් ඒ වගේම ත්‍රස්තවාදීන් මේ කෑමට ගන්න සූදානම් කරපු ආහාර ටික පවා දමලා දිවගිය සලකුණු දකින්නට තිබුණා කියලා අපට ආරංචි. ඔව් අසේල දැන් ඇත්තටම උතර අපි ගන්නන කරුණක් තියෙනවා. දැන් බොහෝ දෙනා කිව්වේ කිලිනොච්චට ඇතුළු වුණාම විෂ වායු ගහයි කියලා. මිසයිල ගහයි කියලා. අද මිසයිල නේ විෂ වායු කිසි දෙයක් නැහැ. එළව උදා බාර දුන්නේ. කෑම ටැක්ටරේ අතෑරලා තමයි මේ ඉරණමඩු වැව පැත්තට දුවලා ගියේ. ඒ වගේම දෙපැත්තකින් අත කරලා ගැව්වා. ඊයේ ඉරණමඩු පරාන්ත පැත්තෙන් 58 වන ශ්‍රේණිය ගහපු හැටි දුවපු හැටි අපි දැක්කා. ඒ වගේම මිනිස්සු 150ක් විතර එල්ටීටීම් පැනලා ආවා. ඒ අපට කිව්වා එල්ටීටීය මේ A9 පාර දිගේ යාපනයේ නුවර පාර දිගේ බයිසිකල් වල තියාගෙන පුත්තුල අරන් ගියයි කියලා. ඔන්න දැන් අද අපි දැක්ක ලේපැල්ලන් A9 පාරේ රාමා ඒ ඔබ එවපු දර්ශන ඔබ කියන දෙයට ඔබ එවපු දර්ශන ඔබ පමණයි තාම දැකලා තියෙන්නේ. නමුත් අප වෙත දැන් ලැබෙන්නට සලස්සලා තියෙනවා. අපි ඒ දර්ශන රටට පෙන්වන්නම්. ඔබට පුළුවන් ඒ පිළිබඳව විස්තර කරන්නට ඔහේ ඉඳලා. ඔව් ඇත්තටම අපිට අසේල දැන් මේ තියෙන්නේ LTT අන්තිම අද මං හිතන්නේ අද ඊයේ රෑ කෑම වෙලේ නැත්තම් අද උදේ කෑම වෙලේ මේ තියෙන LTT සමාජිකයන් කිල්ලොච්චි හිටපු කොයිතරම් බංකොලොත් වෙලාද කියලා හිතන්න පුළුවන්. මේ A9 පාරේ ලේ පැල්ලන් ඔය වැඩිච්ච ලේ පැල්ලන් තමන්ගේ සංගයන් අරගෙන දුවගෙන ගිහපු හැටි දැන් හෙට අනිද්දා වෙනකොට අපට හොයාගන්න පුළුවන් වෙයි වැටලා තියෙන මලසිරු මේ තිබෙන්නේ තුවාල වෙච්ච LTT සංගයන් මොන වගේ දිව යාමක්ද දුව ගියේ කාටවත් කියන්න පුළුවන්ද මෙහෙම දිවිල්ලක්. ඉතින් කිල්ලොච්ච තපල් කාර්යාලය අතරින් තමයි අප මේ දර්ශන දුටුවේ. මේ විතරක් නෙවෙයි අද කිල්නොච්චි නගරේ ඇතුළට ගියාට පස්සේ අපි දැක්කේ මේ ඒ හැමතැනකම ලේ පැල්ලම් පොදු ගොඩනැගිලිවල ඒ වගේම නිවාසවල දැන් අප ඔබට ඉදිරිපත් කරපු වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස ඒ වගේම මේ දකින්නේ අසේල LTT සෝන මෙන්න මේ මෙවැනි සෝන් තමයි අද LTT දෙමළ ජනතාවට ඉදිරි කරලා තිබෙන්නේ. මේ අහිංසක වැසියෝ කොයිතරම් ප්‍රමාණයක් LTT ඔවුන්ගේ පටු අරමුණු වලින් ජීවිත දුන්නද කියලා හිතා ගන්න පුළුවන්. මේ සෝනේ සෝන්කොත් ගණන් කරොත් මේ වගේ සෝන්කොත් 15ක් 20ක් අපි මේ වන්නේ මේදී මෙරට ජනතාවට පෙන්වුවා. මෙහි පෝරු නොහදපු සමූහ මිනිවලවල් රුතු පිටින් තිබෙනවා. ඉතින් කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. භූමිය තරක් නෙමෙයි LTT අද අහිමුනේ. ඔවුන්ගේ ජීවිත අහිමුණා. අතේ තව එකක් කියනෝනේ ඊයේ රෑ අප හිටියා 58 සේනාංකේ වගේම අද උදේ අපි 57 සේනාංකේ මෙහෙම මැදිරියට ගියා. ඊයේ රාත්‍රියේ අපි පරන්තනත්පත් කරගත්ත පස්සේ විගිනේ ශවෙන්ද්‍ර සිල්වත් එක්ක ඔබේ මෙහෙම මැදිරියේ අපි ඇහුම්කන් දුන්න LTT පයිඩුවාරෝට. ප්‍රභාකරන් කිලෝ චාලි කියන ඔබේ සංනිවේදන නාමයෙන් ඇවිල්ලා වෙලුපිලේ ප්‍රභාකරන් කලෙවර් ඇවිල්ලා දෙමළ භාෂාවෙන් බහින්න පුළුවන් උපරිම වචන වලින් බැන්නේ බානුට. බානුට සහ ජේම්ට කිව්වා මට දකින්න ඒක සිංහල පරට තමයි මට දකින්න එන්න එපා. බල මට ඊට පස්සේ දකින්න එන්න එපා කියලා. වියර දැන් අද උදේ මේ අපි 57 වන සේනාංකේ මෙහෙම මැදිරියට ගියා මෙච්චෙන්දා ජගත් දැස් ඉන්න තැනට. එතනදී ඇත්තටම ඇහුනේ ආධාර ඉල්ලනවා මේ කිල්ලොච්චියෙන් උතන ආරුවක් තිබෙනවා ඉන්නමලු. ඒ ආරුව ළඟින් පැනලා එහා පැත්තට යන්න මේ ඉල්ලන තුවාලකාරයෝ ටික ඉස්කෝලේ හිටියා එය අරගෙන යන්න කියලා. එතකොට කියනවා මරලා දාන්න කියලා. ඉතින් බලන්න
මේ යුද්ධයේදී LTT සටන් කරපු තුවාලකාරෝ අන්තිමට LTT නායකයෝ කියනවා ගේන්න බැරි නම් හමුදාවට අහු වෙන්න දෙන්න එපා මේ තුවාලකාරයෝ මරලා දාන්න කියලා. මේ හඬවල් මං හිතන්නේ ඉදිරි කාලයේදී මේ රටේ දෙමළ ජනතාවට අහන්න ලැබෙයි. ඒ වගේම දැන් අපිට හැකියාව තියෙනවා දැන් මේ දර්ශන සියල්ලම අපේ සතුව තියෙනවා මේ අතේලා විශේෂයෙන්ම ඊයේ ආපු මිනිස්සු කියපු කතා මිනිස්සු බලෙන් තියාගෙන හිටපෙයි මෙන්න මේ රටේ මේ ඇත්තට මේ TRO කාර්යාලය අතේලා කොළඹවත් මේ වගේ පහසුකම් දැක ගන්න පුළුවන්ද මේ රටේ දෙමළ ජනතාවට සලකනවායි කියලා මිලියන කෝටි ගණන් පිටරට වලින් සල්ලි ගෙනල්ලා හදාගෙන ඉදපු මන්දිර තමයි මේ දකින්නේ ඉතින් මේ මන්දිර මෙහෙම තුනට ඔබ දකින්නේ නැති මේ මන්දිරයට ඇතුල් වෙන්න තියෙන බින්ගේකින් මේකේ පොළොවේ යටත් තියෙන මේ ප්‍රභාකරන්ගේ මාලිගාව වගේම මේ මාලිගාවෙත් යට ඉතින් මේ කරපු මිත්‍යාව මා හිතන්නේ ලෝකයේ කිසිම තැනකදී පරාජයටපත් කරන්න බැරි වූ ත්‍රස්තවාදය අද දරගැස්සුව කිල්ලොච්චේදී ඒක අපි ආරම්භයෙන් කියන්න ඕනේ හොඳයි රාමා මේ ප්‍රභාකරන්ගේ මාලිගාව නේද ඔව් දැන් ඔය මාලිගාවටත් බලන්න ඇසෙලා ඇතුල් වෙන්න තියෙන්නේ ඕකේ පොළොවේ යට තියෙන තට්ටුවක් ඔය පේන්නේ අපේ ඔය බිල්ඩින් එකේ ඔය ගොඩනැගිල්ලේ යට තියෙනවා තව තට්ටුවක් දැන් මේ තියෙන ප්‍රභාකරන්ගේ ලාංඡනයත් එක්ක ඔහුගේ මාලිගාව පිළිබඳ විස්තරය කියලා තියෙන ප්‍රභාකරන්ගේ කාර්යාලය කියලා මේක ගහලා තියෙන්නේ ඒ උනාට ප්‍රභාකරගේ නිවස තමයි ඔය ඔව් දැන් හිතා ගන්නත් පුළුවන් අපිට මේ පුද්ගලයා මේ තියෙන සාමලේකම් කාර්යාලයේ ඊට එහා පැත්තේ තිබෙන්නේ ඔන්න කිල්ලොච්චිය දැන් එක ඔය කිල්ලොච්චිය තව හැංගිච්ච තැන් තියෙනවා තේලා අපේ අද දවසේ අපි පරිගත කරගත්ත ජාතික රූපවාහිනියත් එක්ක රැඳිලා ඉන්න අපි රාමා මේ අපිට කියන්නකෝ බොහොම වෙහෙසටපත් වෙලා ඉන්න අවස්ථාව ගොඩක් කියන්නේ අද තාම උදේ කාපුක මං ඉන්නේ ඔව් රාමා මේ අලිමංගල තත්ත්වය මොකද්ද අසේල අලිමංගල තත්ත්වය මොකද්ද රාමා ඇත්තටම අසේල දැන් මෙරට ජනතාවගේ ඊළඟ බලාපොරොත්තුව ඇත්තටම අලිමංකඩ කියන්නේ උතුරේ 1972 පිහිටවපු පළවෙනි යුද හමුදා කඳවුර. මේ කඳවුරට ගහලා LTT ලෝකෙට පෙන්නවා අලිමංකඩ ගත්තට පස්සේ තමන්ට අනිත් කඳවුරු වටන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි දිගටම අනිත් කඳවුරු වටගෙන ආවේ. අලිමංකඩ කඳවුර යටතේ තමයි කොකාවිල් ඒ වගේම මාන්කුලම් කඳුරු පාලනය වුණේ. මේ තමයි අලිමංකඩ කේන්ද්‍ර කරගෙන තමයි සමස්ත ආරක්ෂක වළල්ල එදා හදලා තිබුණේ යුද හමුදාව. දැන් ඉතින් ඊළඟ මා හිතන්නේ අනිවාර්යෙන්ම යුද හමුදාවේ ඉලක්කය අලිමංකඩ තමයි. ඉතින් අනිත් එක ආසෙල දැන් අපිට එහෙම කියන සමහර දේවල් අපිට දැන් අපි මෙහෙම කිව්වට අපේ යුද හමුදාපතිතුමා සරත් ෆොන්සේක මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හරි ලස්සන සිද්ධි තියෙනවා කියලා මේක මම හිතන්නේ අවසන් මොහොතේ කියනවා නම් මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වුණාට එතුමා සහ අපේ යුද හමුදාපතිතුමා මේ දෙදෙනා යහපනේ අල්ලා ගැනීමේ සටනේදී දෙන්න දෙපැත්තෙන් ගියේ. ඉසව් දෙකකින් ගිහිල්ලා ගහලා තමයි ගත්තේ. එතකොට අද ආරක්ෂක ලේකම්වරයාගේ විදාග්‍රධාරීවරයා හිටියේ එදා විදාග්‍රධාරීවරයා තමයි අද 58 සේනාංකාධිපතිතුමා බ්‍රිගේඩියර් චරින්ද්‍ර සිල්වා. ඒ වගේම 58 සේනාංකයේ ජනරල් ජගත් දයස් මහතා එදා විජය විමරරත්න මහතා ඇතුළේ පිරිසත් එක්ක ඉදිරියෙන්ම ගිහපු බල සේනාවක එදා අනදුන්නු පුද්ගලෙක්. එතකොට එදා ඇත්තටම මේ අපේ ආරක්ෂක ලේකම්තුමාගේ ඒ වගේම හමුදාපතිතුමාගේ එදා හිටපු තරුණ පැටවු ටික තමයි අද ඔවුන් යටතේ නායකත්වය අරගෙන මේ ජයග්‍රහණ අත්කර දෙන්නේ. මේ වගේ හරිම සම්බන්ධයක් ඒ වගේම